මම අහගෙනයි අපි කැන්ටිමේ ඉන්නකොට කතා කරපු මේ අපේ නියෝජ්‍ය ඇමතිවරයා කියනවා මේ කලින් හිටපු මහත්තුරු අපේ එක්ස්පෝර්ට් බාස්කට් එක ඩයිවර්සිෆයි කරන්න දුන්නේ නැහැ කරේ නැහැ වෙන රටවල් සමග අපේ එක්ස්පෝර්ට්ස් වැඩි කරගන්න අවස්ථාව දුන්නේ නැහැ කියලා. මේක පුදුම කතාවක්නේ. ඒ මහත්තයයි අද මේ යෝජනාව ඉදිරිපත් කරපු නියෝජ්‍ය ඇමති මහත්තයයි මුදල් කාරක සභාවේ ගරු සභාපතිතුමිය සිංගප්පූරුව සමග එකඟ වෙච්ච වෙළඳ කිවිසුම මේ අවුරුද්දේ ක්‍රියාත්මක කිරීමට විරුද්ධව කතා කරා. මම සභාපති හැටියට කිව්වා නෑ මම ඒක පිළිගන්න සූදානම් නෑ. මොකද රට යන්නේ වැරදි දිශාවට. නෑ මේක තමයි අපේ රටේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කිව්වා. මං කිව්වා මම බාරගන්නේ නෑ කරුණාකරලා ජනාධිපතිතුමාට කතා කරලා තව සති දෙකකින් එන්න කියලා. ඒ දෙකට්ටුවයි එතන හිටපු മന്ത്രിවරියකුයි තව ආයේ සති දෙකකින් ඇවිල්ලා කිව්වා හරි හරි කලින් පටන් ගත්ත නිසා අපි කරගෙන යමු කියලා. මොනවද මේ කතා කරන්නේ සභාපතිතුමනි? අපිද නැවැත්තුවේ වෙන රටවල් එක්ක කරන ජාත්‍යන්තර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරන්න නැත්නම් මේ පැත්තේ ඉන්න කට්ටියද සිංගප්පූරුවේ වෙළඳ කිවිසුමට එරෙහුනේ අපිද ඔබලාද? ඉන්දියාව සමග සේපාකට විරුද්ධ වුණේ අපිද ඔබලාද? කවුද? එක්ටකට විරුද්ධ වුණේ කවුද? MCC එකට විරුද්ධ වුණේ කවුද? නිකම් මෙතන ඇවිල්ලා මිනිස්සුන්ව රවට්ටන්න එපා. ඇත්ත කතා කරන්න. ඉතින් ඒ නිසා මෙතන කලින් සභා මේ නියෝජ්‍ය ඇමතිවරයා ඉඳන් මේ බිත්තරයක ටැක්ස් එක අඩු කරගන්න බැරි වුණාලු. බිත්තරේ ටැක්ස් එක අඩු කරන්න උත්සාහ කරාලු බැරි වුණාලු. බිත්තරේ නෙමෙයි ඕගොල්ලෝ කිව්වේ කෑම වලට ගහපු බදු ඔක්කොම අයින් කරනවා කියලා. දැන් අද කියනවා කිරි වලටයි යෝගට් වලටයි විතරක් බද්ද අඩු කරා කියලා. ඒක කොහොමත් එකඟ වෙලා තිබුණේ? කොහොමත් එකඟ වෙලා තිබුණේ? ඉතින් ඒ නිසා මෙතන ඇවිල්ලා මිනිස්සුන්ව මුලා කරන්න එපා. ඉඳන් කියනවා විකුණපු නැති මුද්දර වලට ගහපු වැට් එක අඩු කරාලු. මහ ලොකු දෙයක්ද ඕක? ඊළඟට කියනවා මේ ප්‍රවාහණයට සභාව වෙන්න ආයතනවල වැඩ කරන කට්ටියට කෑම දෙන්නේ නොමිලේ. ඒකට ඉම්පියුට් කරලා වැට් එකක් ගහනවා. ඒක අයින් කරා කියලා. ඒක හොඳයි. හැබැයි ඒකත් කලින් එකඟ වෙලා තිබිච්ච දෙයක්. හැබැයි අවසානයේදී මොකද්ද කිව්වේ? ඔව් අපි කර්මාන්ත ශාලාවේ වැඩ කරන පුද්ගලයන්ගේ කෑමට ගහන නිකන් දෙන වැට් එක අඩු කරාන මුළු කර්මාන්ත ශාලාවටම වැට් එක ගහනවා. ඒකයි මේ අද කරන්නේ. අද කරන්නේ හොඳට අහගන්න. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා අයිනවා මේ ආණ්ඩුව. මොකද්ද ගහෙන් වැටුනේ? ගහෙන් වැටෙමින් පවතිනවා ඇමරිකාවේ ට්‍රම්ප් දාපු 147 අපනායන බද්ද. ඒ වැටෙනකොට අල්ලගන්නව ඇරෙන්න මෙන්න මොකක් හරි සහනයක් දෙනවා එනකොට ගොනෙක් එවනවා ඇනපන් කියලා. කවුද ගොනා? එස්වැට් ගොනා. මෙච්චර කල් සභාපතිතුමිය අර කවුද කිව්වා කලින් මං අහගෙනයි අපනායන කරුවෙක් දේශීයව යමක් මිලදී ගන්නවා නම් අපනායනය කරන්න අපනායන කරුවා හෝ එහෙමත් නැත්නම් ඩීම්ඩ් එක්ස්පෝර්ටර් ඒකට වැට් එක ගහන්නේ නැහැ. මොකද ඒක නැත්තම් රිෆන්ඩ් කරන්න වෙනවා. රිෆන්ඩ් කරන්න වෙන නිසා 2000 මට මතක නැහැ 5 විතර ගෙනාවා සස්පෙන්ඩඩ් වැට් කියලා වැඩසටහන. එතකොට වවුචර් එකක් දෙනවා. ඒ වැට් එක ගෙවනවා වෙනුවට වවුචර් එකකින් එක ක්ලියර් වෙනවා. ඒක ලැබුණේ එක්ස්පෝර්ටර්ස්ලට පමණයි. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මොකද කරේ? ඒක එක්ස්පෝර්ටර්ස්ලාගෙන් තව කට්ටියට ව්‍යාප්ත කරා. ඒකට හොයන ඉන්න හෙන්චයි ඔක්කොමලා අතට දාගත්තා. ඒක වැරදි. එතකොට එක්ස්පෝර්ටර්ස්ලා ඇරුණාම ඇපාර්ට්මන්ට් හදන කට්ටියයි අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම මේක අතට පැනගත්තා. ඒක එස්වැට්ම තමයි සස්පෙන්ඩඩ් කියන වචනේ වෙනුවට සිම්ප්ලිෆයිඩ් කියලා බොරු කොලයක් වැහැව්වා.
එතකොට S වැට්ම තමයි. සස්පෙන්ඩඩ් වැට් නෙවෙයි සිම්ප්ලිෆයිඩ් වැට්. එතකොට මේ සිම්ප්ලිෆයිඩ් වැට් එක හරහා ක්‍රියාත්මක වුණේ අර දෙයමයි. නමුත් අර එක්ස්පෝර්ටර්ස්ලට වඩා පිරිසකට මේක ලැබුණා. දැන් IMF මොකද කිව්වේ? IMF කිව්වා මේක අයින් කරන්න. මේක අයින් කරන්නේ මොකද? අපිට ලබා ගන්න පුළුවන් රජයට තව වැඩිපුර ආදායම. මම අද කියනවා පුළුවන් නම් ආණ්ඩුවට පෙන්වන්න දලදේශීය නිෂ්පාදනයෙන් 0.1ක්වත් ගන්න පුළුවන්ද කියලා මේ වැඩෙන් කරන්න බෑ. මොකද ලබා ගන්න බදු නැවතත් ආයෙත් මේගොල්ලෝ දෙන්න වෙනවා. මං අහගෙනයි කවුද කියනවා මේක ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක් කරන්න යන නිසා මොකද්ද මේකට විරුද්ධ වෙන්නේ? එහෙම නෙමෙයි. දැන් තියෙන්නේ වවුචර් එක. දැන් ඕගොල්ලෝ අදගෙන ආපු නීතිය මොකද්ද කරන්නේ? කෑෂ් දෙන්න වෙනවා. කෑෂ් දුන්නහම එක්ස්පෝර්ට් එකේ ඔපරේෂනල් කොස්ට් එක වැඩි වෙනවා. මොකද ඒ කෑෂ් නැවත ලබා ගන්න මේගොල්ලෝ කියනවා දින 45කින් දෙනවා. ලෝ රිස්ක් නම් හයි රිස්ක් නම් මාස 6ක් යනවා. මාස 6ක් කෑෂ් හිර කර ගන්න ඕනේ. ඒත් 50%කට වඩා අපනයනය කරන කට්ටියට පමණයි. සාමාන්‍යයෙන් පොඩි කට්ටිය මෙහෙත් විකුණලා පොඩ්ඩක් අපනයනය කරනවා. එහෙම තමයි SME පටන් ගන්නෙ. නැතු SME ලොකු කම්පනීස් වගේ ඔක්කොම එක්ස්පෝර්ට් කරන්නේ නැහැ. ඉස්සලා මෙහෙ විකුණලා පොඩ තමයි රට අරින්නේ. එතකොට එහෙමනම් මේ කුඩා ව්‍යවසායකයා බලා ගන්න ආපු ආණ්ඩුව කුඩා ව්‍යවසායකයාට බිම දාගෙන ඇනගෙන යනවා. ඒකයි කරන්නේ. ඒකයි මේකේ අර්ථය. මේගොල්ලෝ කියනවා අපිට බැරි වුණාලු IMF එකත් එක්ක මේක නෙගෝසියේට් කරගන්න. මොකද්ද කොන්ද? අපිට කිව්වේ කොහමද? මගේ අම්මේ කිව්වේ DSA එක පවා වෙනස් කරනවා කියලා. DSA එක වෙනස් කරන එක පැත්තකින් තියන්න මේ චූටි දෙයක් කරගන්න බෑ. අපිට හම්බුණා IMF එකේ කට්ටිය ඊයේ හැන්දෑවේ. නිල හමුවක් තිබුණා. ඒ නිල හමුවේදී මම කෙලින්ම කිව්වා ඇයි මේ ස්වැට් එක මෙහෙම අයින් කරන්න හේතුවක් නැහැනේ. ඒගොල්ලෝ ඒකට නෑ කිව්වේ නෑ. ඒගොල්ලෝ ඒකට පිළිතුරක් දුන්නේ නෑ. ඒකෙන් මං විශ්වාස කරේ ඇත්ත වශයෙන්ම රජයට කොන්දක් එක්ක මේ ඩේටා සමග තද නෙගෝසියේෂන් එකක් කරා නම් මේක බේර ගන්න තිබ්බ කරේ නෑ. දැන් මොකද වෙන්නේ? 144 බද්ද එනවා. ඊට පස්සේ ඇමරිකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම මේක නෙගටිව් වෙනවා. අපේ එක්ස්පෝර්ට් පොටෙන්ෂල් එක අඩු වෙනවා. ඊළඟට ලංකාවේ බලාපොරොත්තු වෙන වර්ධනය ලබා ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් එහෙම කර්මාන්ත ශාලා වැහෙනවා. රැකියා උත්පාදනය කරගන්න බැරි වෙනවා. මහා ලොකු ජංජාලයකට අපිපත් වෙනවා. ඒ නිසා මට දැන් මේ නිවුස් ඇලර්ට් එකක් ආවා ජනාධිපති කතා කරා කියලා ඕල් පාර්ටි කොන්ෆරන්ස් එක. මම දන්නේ අපිට දැනුවත් වෙලා නැහැ එහෙම කරලා තියනවාද කියලා. එහෙම කරනවා නම් අපි සූදානම් ජනාධිපතිතුමත් එක්ක කතා කරන්න මේ සම්බන්ධයෙන්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ ඇමරිකාවට විතරක් මේ බදු අයින් කරන්න නෙවෙයි. ඒක කරන්න බෑ. ඇමරිකාව කරාට අපිට කරන්න බෑ. මොකද අපි WTO එකේ මෙම්බර් කෙනෙක්. අපිට ඇමරිකාවේ බදු විතරක් 100% කරන්න නම් ඇමරිකාවත් එක්ක ෆ්‍රී ට්‍රේඩ් එග්‍රීමන්ට් එකක් තියෙන්න ඕනේ. අපිට එහෙම එකක් නැහැ. එහෙම එකක් කරන්න මේ කට්ටිය දුන්නේ නැහැ ඉඩ. මේ කට්ටිය කිව්වේ මොකද්ද? ඇමරිකාවේ ව්‍යාප්තවාදය, ඉන්දියාවේ ව්‍යාප්තවාදය. බිල්ලෝ මැව්වා. MCC එක ආවොත් ඇමරිකන් මරීන්ස්ලා එනවා කියලා ලෝකේ තියෙන පට්ටපල් බොරු ඔක්කොම කිව්වා. හරි එහෙමනම් මේ රට අත වැඩිලා තියෙන්නේ මේගොල්ලෝ මේ රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිව්‍යුහගත කරන්න ඉකොනොමික් රිෆෝම් කරන්න ඉඩ දීපු නැති නිසා. අද ඉන්දියාවේ හොඳ කියනවා. හත් දෙයනේ ඔක කියන්න තිබ්බේ කලින්නේ. ඔක කියන්න තිබ්බේ එක්ටර් එක ගහන්න කලින් සේපයකට විරුද්ධ වෙන්න කලින් දහස් ගාණක් තරුණයෝ මැරෙන්න කලින් ඕක පිළිගත්තා නම් අද අපි මෙතන නෙමෙයි ඉන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නම් අපිට කල යුතු වෙන්නේ මේ කුඩා රට වටේට ගහලා තියෙන තාප්ප ටික කඩන්න ඕනේ. පාලම් ටික බඳින්න ඕනේ. ටැරිෆ් කියන්නේ තාප්පයක්. ටැරිෆ්
ට්‍රම්ප් කියනවා ලංකාව අඩි 88ක තාප්පයක් ගහලා තියෙනවලු. ඒ අඩි 88 තාප්පේ අඩි 50ක් විතර තියෙන්නේ බදු. තව අඩි 20ක් විතර තියෙන්නේ පැරා බදු. එහෙම නැත්නම් පැරා ටැරිෆ්. පැල් එක තියෙනවා, සෙස් එක තියෙනවා, SSCL එක තියෙනවා. ඊට උඩින් අර කම්බි රෝලකුත් ගහලා තියෙනවා වැට් එක කියලා. දැන් අද බලන්න. වියට්නාමේ ඇමරිකාවත් එක්ක කරන සාකච්ඡාවේදී ඔවුන් පෙන්වලා දුන්නා අපි ගහන්නේ බදු ඕගොල්ලන්ට වේටඩ් ඇවරේජ් 5.9යි. හැබැයි ඕගොල්ලෝ කියනවා අපි 92ක් බදු ගහනවා කියලා. අනිත් පැත්තට හැරිලා මොකද්ද ට්‍රම්ප්ගේ නවාරෝ කියන්නේ? එයා කියනවා එහෙම කතා කරන්න එපා. ඕගොල්ලෝ නොයෙකුත් වෙන වක්‍රාකාර බදු ගහලා තියෙනවා. පැරා ටැරිෆ් ගහලා තියෙනවා. ඒකයි ගැටලුව. ඒ නිසා ගරු සභාපතිතුමියනි අපිට කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ we need to do unilateral reform. අපි අනික් කට්ටිය දිහා බලන් ඉන්න ඕනේ නැහැ. තමන්ගේ මනස වෙනස් කරගන්න පුළුවන් නම්, තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න පුළුවන් නම්, තමන් විශ්වාස කරනවා නම් අපේ රටේ අනාගතය ක්‍රියාත්මක වෙන්නේ ඒකට අවශ්‍ය වෙන්නේ රට ලෝකෙට එකතු කරන එක කියලා මං ඔබලාට අලුතෙන් පොතක් දෙනවා කියවන්න. ඒ පොතේ තියෙනවා පිටු 63ක්. ඒකට තියෙන්නේ බ්ලූප්‍රින්ට් 3 උසස් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කරා සමගි ජන සන්ධානය කියලා තියෙනවා. කියවන්න. කියවලා තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේක තමයි බ්ලූප්‍රින්ට් එක මේ ලංකාව ලෝකෙට එකතු කරා. දැන් අවසාන කතාව. හරි ඇමරිකාවේ මේක ගියා කමන්නේ අපිට GSP+ එක තියෙනවා. සමහරු හිතන්නේ GSP+ එක දෙන්නේ ඇමරිකාව කියලා. පුදුම සෙට් එක. ඇමරිකාවේ තියෙන GSP ඒක ඉවර වුණා 2020. හලෝ 2020 ඉවරයි. GSP+ එක තියෙන යුරෝපේ රීජන් එකක් හැටියට GSP+ එක තියෙන යුරෝපයේ රටවල් 28ට තමයි අපි වැඩිපුරම අපනයනය කරන්නේ කලාපයක් හැටියට. මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුව 2010 GSP+ එකෙන් එළෙව්වයින් පස්සේ 2017 GSP සටනට මූලිකත්වයක් දීපු කෙනෙක් මම. එහෙම කෙනෙක් මම කතා කරන්න එක්ස්පීරියන්ස් එකක් ඇතුව අපිට යුරෝපා පාර්ලිමේන්තුවෙන් මේක දෙන්න එපා කියලා යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව අපි මේ පරාජය කරා. යෝජනාවට 150 ගානයි යෝජනාවට විරුද්ධව 450 ගානයි. ඉතින් ඒ නිසා සභාපතිතුමිය දැනගන්න GSP+ ගන්නවා කියන්නේ නිකන් එහෙම ලේසි දෙයක් නෙමෙයි. ඒකට අපි අන්ඩර්ටේකින්ග්ස් දීලා තියෙනවා. දැන් හෙට අනිද්දා සමා වෙන්න මේ මාසේ අන්තිමට එනවා GSP+ ඉවැලුවේෂන් ටීම් එක. ඒක තියෙන මූලික දෙයක් තමයි අපි ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන්ස් 27ක් එකඟ වෙන්න ඕනේ. ඒකේ තියෙන එක මූලික ගැටලුවක් තමයි ICCPR. මම ඔබතුමියත් නීතිඥවරියක්ද කොහෙද නේද මං හිතන්නේ නැද්ද? ලොය කෙනෙක් නේ. ගුරුවරයෙක් ගරු සභාපතිතුමිය. එතකොට මේ ICCPR එක ඇතුලේ තියෙන එකක් තමයි මේ Prevention of Terrorism Act එක. එතකොට Prevention of PTA එක සම්බන්ධයෙන් මේ රටේ කාලයක් තිස්සේ සාකච්ඡා වුණා. PT එක අවශ්‍යද නැද්ද මොනවටද? ඇයි ඒක පාවිච්චි කරන්නේ? ටෙරරිසම් කියන එක කොහොමද ඩිෆයින් කරන්නේ? ඒ නිසා පොරොන්දු වෙලා තියෙනවා මේ රජයවල් අපි PT එක අයින් කරනවා. හැබැයි මේ කට්ටිය එන්නේ තව සති දෙකකින්. මේ ආණ්ඩුව මොකද කරේ? කාලයක් තියෙන ගරු මහත්මයා. අර ස්ලේව් අයිලන්ඩ් එකේ මේ ෂොප් එක වැඩ කරන තරුණ මුස්ලිම් ළමයෙක් ස්ටිකර් එකක් ඇරෙව්වා කියලා PTA එක යටතේ අත්අඩංගුවට ගත්ත ගරු සභාපතිතුමිය අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයාගේ අස්සම යට. ඊට පස්සේ මොකද වුණේ? ඊට පස්සේ අතනින් ටෙලිෆෝන් කෝල් එක මෙතනින් ටෙලිෆෝන් කෝල් එක ආවම ඕගොල්ලෝ EU කමිෂන් එක එනවා GSP+ එක ඉවැලුවේෂන් එක කරන්න කියලා. ඊයේ මොකද කරේ? මෙන්න නිදහස් කරා. නිදහස් කරා. හැබැයි ඒ ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියලා ඒ මිනිස්සුන්ට ඔය ලංකාවේ සමහරුන්ට කොලේ වැහුවා වගේ කොලේ වහන්න බෑ. දැන් විජිත හේරත් ඇමතිතුමාගේ උපදෙස් මත හිමාලි අරුණතිලක ගිහිල්ලා ජිනීවා වල කියනවා අපි මොකක්ද රෙකන්සිලියේෂන් සම්බන්ධයෙන් කරන්නේ? මොකද ඇමරිකාවේ ටැක්ස් එක වදින්නේ ආර්ථික කටයුතු මත.
GSP එක තියෙන්නේ good governance and human rights මත. එක දෙකක්. එක පැත්තකින් අපේ ආර්ථිකය විවෘත කරන්න ඕනේ. ඒවට පාලම් බඳින්න ඕනේ, තාප්ප කඩන්න ඕනේ. ඒක වෙන දෙයක්. හැබැයි අනිත් පැත්තෙන් GSP එක ප්ලස් එක ගන්න වෙන ක්‍රියාමාර්ගයක් කටයුතු කරන්න ඕනේ. දැන් මොකද්ද ගිහිලා කියන්නේ? මෙන්න මෙහෙම කියනවා. The work of the Office of Missing Persons continues with enhanced public trust and financial independence. Enhanced financial independence කියලා කියනවා. මොකද්ද මේක? Office of the Missing Person. මෙන්න ඔබතුමාලාගේ බජට් එක. මෙන්න බජට් එක. මං අහගෙන ආයි රාජ මන්ත්‍රීතුමා කියනවා සල්ලි වෙන් කළා නැහැ කියලා. ඔව්. ඒ සල්ලි වෙන් කළා නැහැ. එක අමාත්‍යාංශයක් යටතේ නමුත් තවත් අමාත්‍යාංශයක් යටතේ සල්ලි වෙන් කළා තියෙනවා. OMP එකට සල්ලි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්. මට විනාඩි දෙකක්ද? විනාඩි දෙක. හරි එතකොට OMP එකට 2024 වෙන් කරලා තිබෙන මිලියන 126යි 2025 වෙන් කරන්න තිබුණා එස්තමේන්තු කළා 2025 24 126යි එස්තමේන්තු කළා තිබා 25 139යි. ඕගොල්ලෝ කීයද වෙන් කරේ? 126යි. ඉතින් මං අහනවා හිමාලි අරුණතිලක අපේ ජිනීවා එම්බැසිට කිව්වේ ඇත්තද? enhanced financial independence දීලා තියනවද? Office of Reparations ඒත් ඒකම තමයි. Office of Reparations එකට කලින් දීලා තිබිලා තියෙනවා 2024 දීලා තියෙනවා බිලියන 2.5ක්. ඒ තියෙන්නේ reparations වලටත් එක්ක. හැබැයි මොකද්ද මේ පාර දීලා තියෙන්නේ? 2025ට දීලා තියෙන්නේ බිලියන 2.35යි. ඉතින් මොනවද මේ කියන්නේ? ඕගොල්ලෝ ගිහිලා ජිනීවා වල කියනවා අපි සල්ලි වැඩි කරා කියලා. හැබැයි මෙතනට ඇවිල්ලා ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් මෙතනට ඇවිල්ලා සිංහලෙන් කියනවා නෑ අපි සල්ලි අඩු කරා කියලා. ඉතින් ඕගොල්ලෝ හිතන්නේ මේ මිෂන් එක එනකොට තව සති දෙකකින් ඒගොල්ලෝ සිංහල ඉංග්‍රීසි පටලවා ගනී කියලාද? එහෙම වෙන්නේ නෑ. ඒගොල්ලන් හොඳ ට්‍රාන්ස්ලේටර්ලා ඉන්නවා. එහෙමනම් සභාපතිතුමියා මම මේ කියන්න ආවේ ආණ්ඩුව මහලොකුවට බිත්තරේට ටැක්ස් එක අඩු කරගන්න බෑ කියලා අනේ අපිට බැරි වුණා අපිට සමා වෙන්න වගේ පොඩි අඳෝනාවක් කරාට මෙතන කරලා තියෙන්නේ අර එක්ස්පෝර්ටර්ස්ලාට වැටිච්ච වෙලාවේ ඒ මිනිස්සුන්ට සාධාරණයක් කරනවා වෙනුවට රට බේරගන්න අපිට අවශ්‍ය ඩොලර් ගේන කට්ටියට සාධාරණයක් කරනවා වෙනුවට සත්ත 5කට වුන් ගණන් ගන්න නැතුව කන පැලෙන්න ගහලා අර ගහෙන් වැඩිච්ච මිනිහට ගොනාට කියනවා ඇනපන් කියලා. ගරු මන්ත්‍රීතුමා ඔබගේ කාලය අවසන්.